පාසල එකක් කියන්නේ ඉමෝෂන්. සෝ ඒ ඉමෝෂන් එක අපි අවුරුදු 16ක් පළුදු කරලා ඒ විශ්වාසය අපි රැකගෙන තියෙනවා. කෙනෙක්ට කතන්දර නම් ඕනි තරම් කියන්න පුළුවන්. ඩෝන් පාසල යවන්න පුළුවන් බඩු මොනවාද? යවන්න බැරි බඩු මොනවාද? අපි කතාවට කියනවා වගේ පඳුරට ගැව්වොත් 150ක් විතර විසියනවා. අපි සංගුණු ගාස්තු කිසිම දෙයක් නැහැ. ඇයි ඔයාලව ඔය කියන විදිහට විශ්වාස කරලා එන්න ඕනේ? අංගි පෙන්නලා අක්ක දෙන කන්සෙප්ට් එකට යන්න එපා. සියලු දෙනාටම සුබ දවසක්. අද හැමෝම එකතු වෙලා ඉන්නේ PLK Talks podcast series එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් මේ series එකේදී අපි කොරියානු ලොජිස්ටික් ෆීල්ඩ් එකේ හැම දෙයක් ගැනම in detail කතා කරමු. අද මේ එපිසෝඩ් එකට එකතු වෙලා ඉන්නවා රම්ලින් නමිත්. ආයිබෝවන්. ආයිබෝවන්. කවුද රම්ලින් නමිත් කියන්නේ? වසර 26ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ලොජිස්ටික් ෆීල්ඩ් එකේ පාසල් ලංකා පුද්ගලික සමාගමේ ජෙනරල් මැනේජර්. සරලවම ගත්තොත් මොකක්ද පාර්සල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ? පාසල් ලංකා කියන්නේ දුරස්වුණු, පළුදුණු, බැඳීම් එකතු කිරීමේ තෑගි දෙන අලුත් කලාව. සරලවම කිව්වොත් පාසල් නැත්නම් තෑගි බෙදෑරීම, දේශීය විදේශීය බෙදෑරීමේ කාර්යයේ නියුතු වෙලා ඉන්න කුරියර් ෆ්‍රේට් ලොජිස්ටික් කම්පැනි එක. හරි, අපි දැන් කතාවට වහිමු. සරලවම ගත්තොත් මට පාර්සල් එකක් යවන්න ඕන. මොකක්ද මම ෆලෝ කරන්න ඕනි? හරිම ප්‍රොසීජර් එක. පියවරවල් දෙකයි. පළවෙනි එක තමන්ට අවශ්‍ය සේවාව තෝරා ගැනීම. දෙවෙනි එක පාසල් එක බෙදෑරීම ගෙනන් දෙනවද නැත්නම් නැත්නම් ඇවිල්ලා ගන්න ඕනද කියන එක තීරණය කරගන්න ඕන. පළවෙනි සේවාව තෝරා ගැනීමේදී ඔයගලන්ට අවශ්‍යතාවය මොකක්ද? ඒ අවශ්‍යතාවය අනුව සේවාව එක්ස්ප්‍රස් නම් එක්ස්ප්‍රස්, ඉකොනොමි නම් ඉකොනොමි, එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් සර්විස් එක. ඔක එයා ෆ්‍රේට් එකකින්ද සී ෆ්‍රේට් එකකින්ද යන්න ඕන කියන එක තමන් තීරණය කරගන්න. තීරණය කරගෙන ඊට අදාළ ගාස්තු ගැන දැනුවත්වීමක් වෙන්න. ඊට පස්සේ ඒ පාසල් එක නිවසටම පැමිණිලා කලෙක්ට් කරගන්න ඕනිද? එහෙම නැත්නම් ඔයගොල්ලන් ගෙනලා අපේ ළඟම තියෙන ශාඛාවට බාර දෙනවා. බාර දීමෙන් පසු එතනින් එයාට ඒ පාසල් එක පැක් කරන එකේ ඉඳලා ඒ පාසල් එක ගමනාන්තය දක්වා නැත්නම් ඔයාගේ ආදරණීයන්ට නැත්නම් ඔයාගේ කස්ටමර්ස්ලාට ඒ පාසල් එක ලැබෙනකම් ඒ වගකීම 100%ක් පාසල් ලංකා ආයතනය සහ ඒ පාසල් ලංකා ආයතනයේ සේවය කරන සියලුම සේවකයන් ඒ වගකීම බාර ගන්න. එතකොට මට දැනගන්න පුළුවන්ද මොනවද කස්ටමර් කෙනෙක්ට තියෙන වැලියු ඇඩඩ් සර්විසස් කියලා? කස්ටමර් කෙනෙකුට ඩොකියුමන්ටේෂන්ස්, ඇප්‍රූවල්ස් ගන්න එක, සර්ටිෆිකේෂන්ස් ගන්න එක, ෆියුමිගේෂන්ස්, ක්වොරන්ටයින් ඇප්‍රූවල්ස් මේ සෑම දෙයක්ම අපි සේවාව මේ හරහා නැත්නම් අපි සේවකයන් හරහා ඉටු කර දෙන්න පුළුවන්. පැකින්, ෆ්‍රැජයිල් අයිටම්ස් පැක් කරන එක්ස්පර්ට්ස්ලා අපි ගාව ඉන්නවා. කොහොමද ෆ්‍රැජයිල් අයිටම්ස් පැක් කරන්න ඕනේ කියන එක. ඊට අමතරව ෆ්‍රී බොක්සස්, ෆ්‍රී පැකින් මැටීරියල්ස් අපි කස්ටමර්ස්ලාට ලබා දෙනවා. ඊටත් අමතරව කස්ටම් කෙනෙකුට එයා ෆ්‍රේට් ඕන නම් එයා ෆ්‍රේට්, සී ෆ්‍රේට් ඕන නම් සී ෆ්‍රේට්, එහෙම නැත්නම් ස්ටෝරේජ් ඇන්ඩ් ලොජිස්ටික්ස්, ස්ටෝරේජ් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන්ස්, ඒ සේවාව අවශ්‍ය නම් ඒ සේවාව මේ අපිට සපයලා දෙන්න පුළුවන්. සෝ කස්ටමර් කෙනෙක් අපේ ආයතනයට එනවා කියලා කියන්නේ එයාට අවශ්‍ය සියලුම දේ එකම වාලක් යටින් අපේ ආයතනය හරහා ලබා ගන්න පුළුවන්. හරි, කෙනෙක්ට කතන්දර නම් ඕනි තරම් කියන්න පුළුවන්. හැබැයි මට දැනගන්න පුළුවන්ද පාර්සල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කිව්වහම, පාර්සල් LK කිව්වහම මොනවද ඔයාලට තියෙන සුදුසුකම්? ඒ වගේම ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හිස්ටරි එක කොහොමද? සහ කස්ටමර් කෙනෙක් ඇයි ඔයාලව ඔය කියන විදිහට විශ්වාස කරලා එන්න ඕනේ? ඔව්, පාසල් ලංකා පුද්ගලික සමාගම 2015 අපි පටන් ගන්නෙ. වසර 16ක් මුළුල්ලේ අපි මිලියනට අධික පාසල් මේ වෙනකොට බෙදාරලා තියෙනවා. ලංකාව පුරා ශාඛාවන් තියෙනවා. අපි ISO 9001 2015 තත්ත්ව සාතිකයක් ලැබලා තියෙනවා. ඊට අමතරව Great Place to Work සාතිකය ලැබලා තියෙනවා. ඒත් සමගම JC Trans, WA Association වගේ ලෝකයේ පිළිගත් ආයතන සමග සමාජිකත්වයේ ආයතන සමාජිකත්වය ලැබලා තියෙනවා. ඊට අමතරව අපේ ආයතනයේ 100ට අධික සේවක පිරිසක් ඉන්නවා. එයින් 80%ක්ම අවුරුදු 5 අවුරුදු 10 සේවා කාලය සම්පූර්ණ කරපු සේවා නිපුණත්වයෙන් පරිපූර්ණ සේවා මේ මණ්ඩලයක්, සේවක මණ්ඩලයක් ඉන්න ආයතනයක් හැටියට අපි අද මේ වැඩිමනවා. හරි, අපි මෙහෙම ගමුකෝ. අද ලෝකය ගත්තාම තාක්ෂණයත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. හැම දෙයක්ම අර තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මට දැනගන්න පුළුවන්ද පාර්සල් ලංකා ගත්තාම කොහොමද මේ තාක්ෂණය ඔයාලගේ සේවාවත් එක්ක මුසු කරගෙන ඉස්සරහට යන්නේ? ලෝකයේ අද AI තාක්ෂණය අර තමයි උඟක්ම මේ දේවල් වෙන්නේ. පාසල් ලංකා පුද්ගලික සමාගමත් AI තාක්ෂණය හරහා ඒ තාක්ෂණය ඇතුළත් කරගෙන කස්ටමර්ස්ලාගේ එදිනෙදා ජීවිතයේ කාලය නාස්ති නොකර ඩොකියුමන්ටේෂන්ස් අපි go green concept එකට අපි බැඳිලා ඉන්නවා. ඔය ඩොකියුමන්ටේෂන්ස් අපි අඩු කරගෙන, ඩොකියුමන්ට් less කරගෙන, ඒ කස්ටමර්ගේ කාලය අඩු කරගෙන AI තාක්ෂණය හරහා පාසල් බාර දීම, ඩොකියුමන්ටේෂන්ස් හරියට නිසියාකාරව කිරීම, ඊට අමතරව ඒ පාසල් වල ස්ටේටස් නැත්නම් ඒ පාසල් වල මොනවද වෙලා තියෙන්නේ ඒ ස්ටේටස් ඔන් ටයිම් ඒ වෙලාවෙම SMS හරහා නැත්නම් වෙබ් මේ හරහා නැත්නම් AI තාක්ෂණය හරහා දැනගැනීමේ හැකියාව
ඊට අමතරව කස්ටමර්ට ඕනේ නම් රේට් එකක් ගැන නැත්නම් අපේ සේවාවන් ගැන වැඩි විස්තර දැන ගැනීම ඒකත් අපිට වෙබ්සයිට් හරහා එහෙම නැත්නම් අපි AI තාක්ෂණය හරහා කස්ටමර්ට ශනිකව ලබා දීමේ ක්‍රියාවලියක් තමයි අපි අනුගමනය කරගෙන ඉන්නේ. මින් ඉදිරියට අපි තව බලාපොරොත්තු තියෙනවා ඒ ලෝකයේත් එක්කම තාක්ෂණයත් එක්කම අපිට කස්ටමර්ට දෙන්න පුළුවන් ෆැසිලිටිස් මොනවාද? කස්ටමර්ගේ හෙඩෙක් එක කස්ටමර්ගේ ඔළුව කැක්කුම අඩු කරන්න මොනවද අපිට දෙන්න පුළුවන් තාක්ෂණය හරහා. ඒකට වෙනම අපේ වෙනම ටීම් එකක් ඉන්නවා. අපේ ඉන්හවුස් ටීම් එකක් ඉන්නේ. ඒ ඉන්හවුස් ටීම් එක බැඳිලා ඉන්නවා කස්ටමර්ට තාක්ෂණය හරහා ඒගොල්ලන්ට කොහොමද අපි උදව් කරන්නේ? කොහොමද අපි ඒගොල්ලන්ට සහාය වෙන්නේ කියන එක අපි නිරන්තරයෙන්ම හොයලා බලලා ඒකට ඉදිරියට අනාගතයේදී කස්ටමර්ට කොහොමද මේ තාක්ෂණයේ මේ උදව් වෙන විදියට අපි අපේ ආයතනය ඇඩගස්ව ගන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. දැන් තමයි වැදගත්ම ප්‍රශ්නේ. ලංකාවේ courier services ගත්තාම මටත් අර හැම වෙලාවෙම දකින්න පුළුවන් අර අපි කතාවට කියනවා වගේ පඳුරට ගැව්වොත් 150ක් විතර විසියනවා. හැබැයි පාර්සල් ලංකා ගත්තාම මොකක්ද තියෙන විශේෂත්වය? ඇයි කස්ටමර් කෙනෙක් පැකේජ් එක පිටරට යවන්න හෝ ලංකාවට ඩිලිවර් කරන්න පාර්සල් ලංකාවකට එන්න ඕනේ? මොකක්ද හේතුව? ඔව් ලංකාවේ සෑහෙන courier companies තියෙනවා. ඒත් අපි දශකයක් තිස්සේ දශකයකට අධික කාලයක් අපි කස්ටමර්ස්ලාගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. අපි මේ වෙනත අවුරුදු 16ක කාලයක් අපි අපේ රේට්ස් ගත්තත් විනිවිදභාවයක් තියෙනවා. රේට්ස් අපේ සංගුණු ගාස්තු කිසිම දෙයක් නැහැ. අපි මේ දෙන රේට් එකම තමයි අපි අවසානයේ පාසල ඩිලිවර් වෙනකම්ම දෙන්නේ. අනිත් එක තමයි අපේ සේවකයන්. මම කලින් කිව්වා වගේ සේවකයන් අවුරුදු 5 අවුරුදු 10 ඇතුළත සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා. සෝ ඒගොල්ලන්ට දැනුමක් තියෙනවා. පාසලයක් කොහොමද බාර ගන්න ඕනේ? මේ පාසලේ කොහොමද යන්න ඕනේ? පාසලේ යවන්න පුළුවන් බඩු මොනවද? යවන්න බැරි බඩු මොනවද? යවන්න බැරි බඩුවක් අරගෙන ඒ රටවල් වල රේගුවේ මේ ඉර වෙලා ඒක නිෂ්කාශනය කළොත් ඒතර කස්ටමර් අමාරු වෙටෙනවා. එතකොට ඕනම ආයතනයක් කියන්නේ රේගුවෙන් යම්කිසි නිෂ්කාශනයක් කළොත් ඒකේ වගකීම බාර ගන්න බෑයි කියලා. සෝ ඒ නිෂ්කාශනය වෙන්න කලින් අපි කස්ටමර්ව දැනුවත් කිරීමක් කරනවා. අපේ ඉන්න සේවකයෝ දැනුවත් කිරීමක් කරනවා. අපේ කොහොමද අපි මේ බඩු ටික යවන්න ඕනේ? අපේ හැම බ්‍රාන්ච් එකේම ලංකාවේ තියෙන හැම බ්‍රාන්ච් එකේම අපේ නෝටිස් බෝඩ් එකක් තියෙනවා. ඒ නෝටිස් බෝඩ් එකේ අපි හැමදේම විනිවිද භාවයකින් යුක්තව අපි මේ දාලා තියෙනවා. පාසලක දවස් කීයක් යනවද? කොහොමද මේ කස්ටම්ස් රෙගියුලේෂන්ස් වෙන්නේ? මොන වගේ බඩු යවන්න පුළුවන්ද? මොන වගේ බඩු යවන්න බැරිද? ඉන්ෂුරන්ස් එකක් මොනවටද අවශ්‍ය වෙන්නේ? ඉන්ෂුරන්ස් එකක් මේ නැතුව ගියොත් මොනවද වෙන්නේ? පැකින් එකේ අවශ්‍යතාවය මොනවද? මේ හැම දෙයක්ම අපි කස්ටමර් දැනුවත් කිරීමක් කරලා ඊට පස්සේ තමයි අපි ඒ පාසලේ වගකීම බාර අරගෙන ඒ ආකාරවම අපි පාසලක ඩිලිවර් කරන්නේ. හරි. අපි ගොඩක් දේවල් සෑහෙන වෙලාවක් තිස්සේ කතා කරා. මං හිතනවා අපි බලන් ඉන්න අයටත් එයාලගේ තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට සොලියුෂන් හම්බෙන්නේ නැති සහ එයාලා පාර්සලයක් යවන්න බලන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැන් එයාලට choice එකක් තියෙනවා. ඇයි පාර්සල් ලංකාව තෝරගන්න ඕනි කියන එක ගැන. ඒ වගේම මට දැනගන්න පුළුවන්ද අවසාන වශයෙන් මොකක්ද කස්ටමර් කෙනෙක්ට පාර්සල් ලංකා කියන කම්පැනි දෙන්න තියෙන පණිවිඩය? එයාලගේ මොකක් හරි පැකේජ් එකක් ඩිලිවර් කරගන්නව නම් මොකක්ද එයාලට දෙන ගැරන්ට් එක සහ මොකක්ද එයාලට දෙන්න තියෙන පණිවිඩය? පාසල එකක් කියන්නේ ඉමෝෂන්. සෝ ඒ ඉමෝෂන් එක අපි අවුරුදු 16ක් පළදු කරලා. ඒ විශ්වාසය අපි රැකගෙන තියෙනවා. සෝ අපි කස්ටමර්ස්ලාගෙන් මට ඉල්ලන්න තියෙන එකම එක දෙය. නංගි පෙන්නලා අක්ක දෙන concept එකට යන්න එපා. මුගක් ආයතන නෙවෙයි කරන්නේ. රේට් එක පෙන්නලා ආවට පස්සේ මේ සේවාව තියෙනවා. මේතර value added service එකක් තියෙනවා. ඒ duty ගාස්තු මේන් ගෙවන්න තියෙනවා. ඒ වලට රැවටෙන්න එපා. යන්න කලින් දැනුවත් වීමක් වෙන්න. ඒ ආයතන පිළිබඳව හොයලා බලන්න. ඒ ආයතන රිවිව්ස් බලන්න. බලලා ඒ ආයතනයේ සේවාව කොහොමද සපයන්නේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. හොයලා බලලා ඒකේ ඉන්න සේවකයෝ ඒ සේවකයන්ගේ දැනුවත්භාවය පොඩ්ඩක් ගැන මේ හොයලා බලන්න. ඒගොල්ලන් පාසලක ඔයගොල්ලන් බාර දෙන පාසලක නැත්නම් ඔයගොල්ලන් බාර දෙන මේ ඉමෝෂන් එක ඔයගොල්ලන්ගේ නෑ හිත මිතුරන්ට නැත්නම් ඔයගොල්ලන්ගේ මේ කස්ටමර්ස්ලාට මේ බාර දෙන පාසල් එක කොහොමද මේගොල්ලන් හැන්ඩල් කරන්නේ කියන එක ගැන හොයලා බලන්න. ඊ ආයතනවල ඉන්න සේවකයෝ දෙන උපදෙස් පිළිපදින්න. ඒ උපදෙස් ගැන පොඩ්ඩක් දැනුවත් වීමක් වෙන්න. ඇයි මේගොල්ලන් මේව පැක් කරන්න කියන්නේ? ඇයි මේව යවන්න කියන්නේ? ඇයි මේ වගේ අයිටම්ස් යවන්න එපයි කියන එක ගැන පොඩ්ඩක් දැනුවත් වීමක් වෙන්න. සමහර අය ඉන්නවා රයිට් ඕකේ මේ පාසල් එක දෙන්න සමහරට මේක යන්න පුළුවන් සමහරට මේ අයිටම් එක කස්ටම්ස් එකකින් අයින් වෙන්න පුළුවන් කියලා මේම අයින් කරන ආයතනක් තියෙනවා. ඒ උන්ට අපේ ආයතනේ අපි ඒ වෙලාවෙම කස්ටමර් ඒ වෙලාවෙම අපි දැනුවත් කිරීමක් කරනවා. මෙහෙමයි මේ භාණ්ඩ යවන්න එපා. මේ භාණ්ඩ යවුවොත් ඔයාගේ පාසල් එක අමාරු වැටෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඒ ගැන හොඳ දැනුවත් වීමක් වෙලා හොඳ සේවාවක් සිලෙක්ට් කරගන්න. ඕනම අවස්ථාවකදී අපිව අමතන්න පුළුවන්. මාව අමතන්න පුළුවන්. හෙඩ් ඔෆිස් එකට આવොත් ඕනම වෙලාවක මම ඉන්නවා. යම් කිසි පාසලක යවන්න ඕනේ නැහැ. ඒ පාසලක යවන්න ඕන ක්‍රමය ගැන. එහෙම නැත්නම් පාසලක යවන්න පුළුවන්ද බැරිද කියන ඒ අදහස්. නැත්නම් ඊ ගැන මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අපි අමතන්න. අපි ඉන්නවා ඒකට උදව් කරන්න. අපි කියන්නේ කොහොමද මේ පාසල යවන්න ඕනේ කියලා. මොකද අපිට පළපුරුද්දක් තියෙනවා. අපිට ලයිසන්ස් තියෙනවා. අපිට ඩෙන්ටිටි කාඩ් තියෙනවා. අපි CH තියෙන අපේ පළපුරුද්දක් ඉන්න කස්ටම්ස් හැන්ඩලින් පළපුරුද්දක් තියෙන සේවකයෝ ටිකක් අපි ගාව ඉන්නේ. ඒකෙන්ද
ඒ විස්තර පාසලක යව්වා වූ නැත විස්තර දැනගන්න ඕනේද? අපි අමතන්න. අපි ඕනම වෙලාවට අපි උදව් බැඳිලා ඉන්නවා. හරි අද අපි ගොඩක් දේවල් කතා කරා විශේෂයෙන්ම මේ සීරීස් එකේ අපි කතා කරන්නේ ඔයාලට තියෙන courier and logistic related ප්‍රශ්න ගැන. කොහොමද පැකේජ් එකක් හරියට යවන්නේ? හරියට සර්විස් එක තෝරගන්නේ කොහොමද? සහ විශේෂයෙන්ම හරි කම්පැනියක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම පාර්සල් ලංකා කියලා ගත්තාම ඔයාලට විශ්වාසයෙන් යුක්තව පාර්සල් ලැබන්න පුළුවන් හොඳ කම්පැනි එකක්. ඉතින් අපි තවත් මේ වගේ සෙෂන් එකකින් හමුවෙමු. අද අපිත් එක්ක රිසෝස් පර්සන් විදියට සම්බන්ධ වුණ මිස්ටර් රාම්ලින් අමිත් ජෙනරල් මැනේජර් පාර්සල් ලංකා කම්පැනි එකේ ගොඩක් ස්තුතියි බොහොමත්ම ස්තුතියි සර්. ඒ වගේම අපි තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙනකල් stay tuned with us. This is PLK Podcast Talks.